අපි අද බලමු සාරියට බෝඩර් එකක් අල්ලගන්නේ කොහොමද කියලා. මේ 60 පල්ල රෙද්දක් ඒක මම 45 උසට කපලා අරගෙන තමයි මේ බෝඩර් එක අල්ලන්නේ. මේකෙදි අපි කපාගත්ත පැත්තට කන පිටට තමයි බෝඩර් එක තියලා අල්ල ගන්න ඕනේ. මම මේ පෙන්වන විදිහට. ගොඩක් වෙලාවට හොඳ පිට කන පිට වගේ තියෙන සාරි රෙද්දක් නම් ඒකෙදි නම් අපිට මෙහෙම අල්ලන්න අපහසුයි. හොඳ පිට කන පිට ලොකුවට නොපෙනෙන එකකට අපිට මේ විදිහට බෝඩ් එක අල්ල ගන්න පුළුවන්. දැන් මම මේ පෙන්වන විදිහට අපි සාරි එකේ ඒ අවශ්‍ය ප්‍රමාණයට දිගටම මේ විදිහට අල්ලගෙන යනවා. මේ අපි අල්ලන්නේ බෝඩ් එක සාරිගේ කන පිට පැත්තෙන්. මේ විදිහට හරි ගානට තියලා අල්ලගෙන යන්න තියෙන දිගටම. තවත් දෙයක් අපි අල්ලන බෝඩ් එකේ පාටට තමයි මැෂින් එකට උඩ නූල දාගන්න ඕනේ. යට නූල සාරි එකේ පාටින් දාගන්න ඕනේ. මුල්ල මෙන්න මේ විදිහට නමලා ඇතුල් පැත්තේ කෑල්ල අහුවෙන්නේ නැති වෙන්නම මහගෙන යන්න. එතකොට අපිට අනිත් පැත්ත හරව ගන්න පහසුයි. මෙන්න මේ මම පෙන්වන විදිහට නමලා ඒ නැමෙන කොටස ඇතුල් පැත්තේ අපි දැන් මේ ගහන මැස්මත් එක්ක වදින්නේ නැති වෙන විදිහට මෙන්න මේ විදිහට මේ ඇතුල් කෑල්ල අර අපි දැන් මහගෙන යන මැස්මට අහුවෙන්නේ නැති විදිහට මහගෙන යන්න ඕනේ. ඒකට අපිට අනිත් පැත්ත හරව ගන්න පහසුයි. සාමාන්‍යයෙන් අපි වාටියක් 60 පළල එක්ක වාටියක් කපලා ඒක මහලා නේ අල්ලන්නේ බෝඩ් එකේ. එතකොට එහෙම ඇල්ලුවම සමහරක් වෙලාවට අර මහපු මැස්ම එහෙම පේන්න ගන්න ඕනේ. ඒ වගේ නැතුව අපිට මේ කරන ක්‍රමයෙන් හොඳ නිමාවකින් ඉවර කරගන්න පුළුවන්. මේ වගේ එක පැත්තකට අල්ලලා දැන් කන පිටටනේ අපි අල්ලගත්තේ. ඒක හොඳ පිට පැත්තට මෙන්න මේ විදිහට හරව ගන්න. එතකොට පොඩි වාසියක් වගේ එකක් අපේ අවසන් වෙන පැත්තෙන් ඉතුරු වෙනවා. ඒකත් සාරියට ලස්සනක් එකතු වෙනවා. මේක තමයි මේ විදිහට හරවලා හරි ගානට හොඳට අතින් තද කරලා අල්ලලා රැඩි හිටින්න නැති වෙන්න. කලින් වගේම සාරිය වටේටම මේ විදිහට අපි බෝඩ් එක අල්ලගන්නවා. මේ තියෙන්නේ බලන්න එකේ කන පිට හොඳ පිට දෙකම ලස්සන තියෙනවා. මම හිතනවා ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා මම මේ කියලා දීපු එක.